My strawberry cheese. හෙලෝ සෑහෙන කාලෙකින් මගේ YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ගොඩ කාලෙකට පස්සේ travel vlog එකක් අරන් එන්න හිතුවා. ඉතින් මේක මම දැන් සතියකමාරක් විතර ඇති අපි මේ ගමන ගිහිල්ලා. ඉතින් මම මේ අපිට පහුවෙච්ච සතියේ අපි හිතන් හිටියේ ටියුලිප් බලන්න යන්න. හැබැයි වැඩත් එක්ක එක කරන්න බැරි වුණා. ඉතින් මේ vlog දෙකම එකට අරන් එන්න තමයි මගේ plan එක තිබ්බේ. එහෙම බැරි වෙච්ච හින්දා මම මේ vlog එක විතරක් ඔයගොල්ලන්ට අරන් එනවා. ඉතින් ඔයගොල්ලෝ බලනවා ඇති මේ කොහෙද අපි යන්නේ කියලා. මේ වීඩියෝස් දකින්නකොට ඔයගොල්ලන්ට තේරෙනවා අපි ආවේ චෙරි බ්ලොසම් බලන්න. ඉතින් වසන්ත කාලේ පටන් ගන්නවත් එක්කම ජපානයේ සකුරා පිපෙනවා වගේ මෙහි චෙරි බ්ලොසම් කියන්නේ හැමෝම දකින්න විඳින්න ආස දෙයක්. ඉතින් ගිය අවුරුද්දේ අපිට ඒ chance එක මිස් වෙච්ච නිසා අපි හිතුවා මේ අවුරුද්දේ අනිවාර්යෙන් ඒ අත්දැකීමත් අරගන්න ඕනි කියලා. ඒ නිසා අපිත් ආවා ටොරොන්ටෝ හයි පාක් එකට චෙරි බ්ලොසම් බලන්න. මේ වෙද්දි නම් මං හිතන්නේ මල් පර වෙලා ද දන්නේ නැහැ. හැබැයි ඒක මෙහි ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ඒක ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක්. මොකද ස්ප්‍රින්ග් එකේ ස්ටාර්ට් එක කියන්නේ හරිම රිෆ්‍රෙෂින්. You can ask the flowers, I sit for hours, telling all the bluebirds, the bill and coo birds, pretty little baby, I'm so in love with you. ඉතින් ලොකේෂන්ස් බලනකොට ලොකේෂන්ස් නම් මං වැඩිය අපි දන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා. හැබැයි TikTok වලින් මේ සීසන් එකේ කියන්නේ මේ පීරියඩ් එක ලඟ වෙනකොට මැයි මුල අප්‍රේල් අග මැයි මුල වගේ වෙනකොට TikTok Instagram වල සෑහෙන රීල්ස් ගියා මං දැක්කා ලොකේෂන් සජෙස්ට් කරලා. ඉතින් ඒ අතර උඩින්ම තිබ්බ ලොකේෂන් එකක් තමයි හයි පාක්. ටොරොන්ටෝ වල හයි පාක් කියන පාක් එක. මේ පික්නික් ටයිප් පාක්ස් තමයි මෙහි ගොඩක් තියෙන්නේ. එතකොට මේකත් ඒ වගේම තැනක්. ඉතින් මේකේ තමයි මේ හයි පාක් කියන පාක් එකේ තමයි චෙරි බ්ලොසම්ස් සෑහෙන ප්‍රමාණයක් තියෙන්නේ. මට මතක නැහැ චෙරි බ්ලොසම් ට්‍රීස් කොච්චරක් තියනවද කියලා. කොහොම හරි අපි ලොකේෂන් එක ඩිසයිඩ් කරනකොට තැන් කීපයක් අපේ ඔළුවේ තිබ්බා. සෙන්ටර්නියල් පාක්, ඊට පස්සේ හයි පාක්, ඊට පස්සේ මිසිසාගවල පාක්ස් කීපයක් තිබ්බා. ඉතින් හැමතැනම චෙරි බ්ලොසම් ට්‍රීස් නැහැ. ඒ තියෙන පාක්ස් කීපයයි තියෙන්නේ සහ මේක සති ගානක් චෙරි බ්ලොසම් තියෙන්නෙත් නැහැ. ඒ නිසා most recommended time එක තමයි අප්‍රේල් අන්තිම මැයි මුල වගේ චෙරි බ්ලොසම් බලන්න යනවා නම් යන්න ඕනි කියන එක.
ඉතින් දැන් නම් චෙරි බ්ලොසම්ස් නැතුව ඇති. ටියුලිප්ස්ත් ඒ කාලේ කියන්නේ මේ කාලෙම වගේ තමයි තිබ්බේ. නිසා ඉතින් අපිට දෙකම කවර් කරන්න බැරි වුණා. බලමු අපි next සමයක අනිවාර්යෙන් ටියුලිප් බලන්න යනවාමයි. අනික තමයි අපි දැන් මේ ලොකේෂන්ස් ඩිසයිඩ් කරනකොට පාකින් ගැන ප්‍රශ්නේ අපේ ඔළුවේ තිබ්බා. ඒ නිසා අපි හිතුවා අපි මුලින් මෙතෙන්ට හයි පාක් එකට ගිහින් බලමු. එතන පාකින් තිබ්බේ නැත්තම් අපේ වාහනේ පාක් කරන්න තැනක් තිබ්බේ නැත්තම් අපි වෙන ලොකේෂන් එකකට යමු කියලා කතා වෙලා තමයි අපි මෙතෙන්ට ආවේ. luckily මෙතන පාකින් අපිට පාකින් ස්පේසස් තිබ්බා. ඒ නිසා කියන්නේ ගොඩක් මං හිතන්නේ ටොරොන්ටෝ එනකොට මිනිස්සු ගෝ ට්‍රේන් එක යූස් කරන නිසා වෙන්න ඇති. කියන්නේ වාහන වලින් එනවා අඩු නිසා වෙන්න ඇති. එහෙම පාකින් ස්පේස් එකක් අපිට හම්බුනේ. හැබැයි කොහොම හරි අපි හවස යනකොට ගොඩාක් පාකින් ස්පේසස් තිබ්බා. ඒ නිසා ඉතින් රිස්ක් එකක් අරගෙන මේ වගේ දෙයක් කරාට කමක් නැහැ. ඔයමට මන අපනම් බං අපි චුට්ටලයන් නිතිරිකලේ බං ඔයමට මන අපනම් මං හවසට කැන්නම් යන්නම් අපි චුට්ටලයන් නිතිරික. ඉතින් විදලා මහන්සි නිසා අපේ කට්ටියට හොට් ඩොග් කඩේකුයි අයිස්ක්‍රීම් කඩේකුයි හම්බුණා. කඩ කියන්නේ ඉතින් මේ අර ෆුඩ් ට්‍රක් තියෙන්නේ. ෆුඩ් ට්‍රක්ස් වලින් ඇවිල්ලා මෙහි ඉතින් කෑම විකුණනවා පාක්ස් වල. අයිස්ක්‍රීම් හිකුත් කාලා සින්දුවකුත් අහලා යන ගමන් අපිට තව යාළුවෝ කීප දෙනෙක් හම්බුණා. බලන්නකෝ ඉස්සරහට කවුද කියලා. ඔයාලා දන්නවද මේ කවුද කියලා? මේ තමයි ඩක් ඇන්ඩ් ඩක්ගේ ගෑනු සතා. ඩකි. මම ඩක් කෙනෙක් පළවෙනි පාරෙන් දකින්නේ. ඩක් ඇන්ඩ් ඩකි. ඒගොල්ලෝ දුර ගමනක් ගිහින් එන ගමන් මේ දෙන්නයි තව ලස්සන යාළුවෙක් හම්බුණා. මේ ඉන්නේ යා. මෙයා හැබැයි චුට්ටක් නපුරුයි මෙතන. ඔයගොල්ලෝ බලන් ඉන්නකෝ මං ඇයි එහෙම කිව්වේ කියලා. අම්බෝ එයා ළඟට. Yes. Do you like it? මේ මගේ ඒරියා එක. I'm the queen. ওটা তো নেটওয়ার্কই নেই। হ্যাঁ එයාට පේන්න බෑ මේගොල්ලන්ව. ඔන්න දැන් මේ පැත්තට අර ඒ තියෙන්නේ. තාරාවක් කියලා ඉන්නවා සහයෝගේ. ඔන්න දැන් මේ පැත්තට තියෙන්නේ. අර ඔළුවෙන් හිටගෙන ඉන්නේ. උපම් පුතේ යන්න එනවා. ෆිෂ් බිස්කට්. දුවපම් පුතේ යන්න එනවා. මෙතෙන්ට ලාතලික ඉන්න අන්නාරෙන් එනවා. දුවපම් යන්න එනවා. තේරෙන එයාව එයා උඩට ආවා. අන්න අර
පැය පස්සෙන් යනවා. और පස්සෙන් යනවා. අපි අහලා තිබ්බේ නයාමුගටිය විතරනේ. බෑ බෑ යා එනවා ඇරලා එනවා අප්පා. යා ටිකින් දිනා තමයි පොඩ්ඩක් ගන්න පුළුවන්. ෆෝවර්ඩ්. අයියෝ ඒ කිරිසුදු හංසය අපින් නොසෑහෙන්න බැනුම් ඇහුවා ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැති රේසිස් ඩයල් එකක් කිව්වා. එයා මේක කියන්නේ මුළු බ්ලේක් එකේ ඉන්න ක්වීන් වගේ. එහෙම තමයි ඉතින් සත්ත්ව ලෝකෙනේ මාර වෙනස්. හැබැයි ඒක මේ ඒ ෆයිට් එකේ වලිය අපි සෑහෙන එන්ජොයි කරා. මං හිතන්නේ මම නෑ ෆස්ට් ටයිම් නෙමෙයි හංසෙක් දකින්න ලංකාවේ අපි හංසෙක් දැකලා තියෙනවානේ. මං හිතන්නේ මං දැකලා තියෙනවා. හැබැයි මූ ලස්සනයි. හැබැයි හරි නපුරුයි නරකයි. ආයෙනවා. යන්නේ යන්නේ. පේනවනේ සෑහෙන සෙනගක් මැද්දේ ගහක් අල්ලගෙන ෆොටෝ එකක් ගන්න දඟලන මම. මගේ හස්බන්ඩ් තමයි මේ වීඩියෝ කරන්නේ. දැක්කනේ මල් නම් සෑහෙන ලස්සනයි. හරිම ලස්සනයි, හරිම ස්වීට්. මම හරි ආසයි මල් වලට. එනඩේ මල් කඩන්න බෑ, ගස්වල නගින්න බෑ. ගස්වලට කිසිම හානියක් වෙන්න බෑ කියලා තමයි පාක් එකේ authority එකකින් තැන් තැන්වල posters ගහලා තිබ්බේ. හැබැයි unfortunately සමහර මිනිස්සු අතු කඩාගෙන බෑග් වලට දාගෙන ඒගොල්ලෝ මම හිතන්නේ ගෙදර ගිහින් පැල කරන්න වෙන්නේ නැති. එනට එහෙම හරිම නරකයි. මේ වගේ කියන්නේ ප්‍රීෂස් දේවල් කියන වටින දේවල් ආරක්ෂා කරගන්න ඕන මිනිස්සු වුණාම ඒවා නැති කරන්න නෙමෙයි ඒවා රැක ගන්න ඕන. ඉතින් චෙරි බ්ලොසම්ස් බලලා ෆොටෝස් උත් අරගෙන චුට්ටක් වෙලා අපි එතෙන්ට වෙලා ඉඳලා හංසයාගේ ෆයිට් එකත් බලලා ඊට පස්සේ අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ඒක ඇත්තටම ලස්සන සන්ඩේ එකක්. අපි ඉරිදා දවසක තමයි ගියේ. එතන තිබ්බා මං කලින් කියලා ඇති මෙහි ඕෂන්ස් නැහැ, මුහුදක් නැහැ මෙහෙට. එතකොට මෙහි තියෙන්නේ ලේක්ස්. එතකොට මේ ලේක් ඔන්ටාරියෝ එක තමයි ගොල්ලේ දැක්කේ. ඉතින් ඒ ලේක් එක බලලා අපි ගෙදර ආවා. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ගැන කියන්න තියෙන්නේ ආයි මේ chance එක අපිට මේ සීසන් එකේ නැහැ. හැබැයි සමර් එක පටන් ගන්න නිසා සමර් එකේ මල් නම් තියෙනවා. අර වින්ටර් එකට වඩා සෑහෙන රිෆ්‍රෙෂින් සීසන් එකක් වෙයි. සහ ඉරේලිය නම් ටිකක් වැඩි වෙයි, ටිකක් දරුණු වෙයි. අපි බලමු. හැබැයි කොහොම හරි ගිය සමර් එකේ කරන්න බැරි වෙච්ච දේවල් මේ සමර් එකේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉස්සරහට තව ලස්සන vlogs වලින් හම්බෙමු. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න, යාළුවෝ එක්ක share කරන්න, comment එකක් දාන්න, ඔයගොල්ලන්ගේ අදහස් දාන්න. මම මේ හැමදේම අදරින් බාර ගන්නවා. එහෙනම් එතකන් ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. bye. जरा शोर हुआ, दिल चोर हुआ, तेरी ओर हुआ, हलचल हुई.
हुआ, दिल चोर हुआ, तेरी ओर हुआ, हलचल हुई, जरा शोर हुआ, दिल चोर हुआ, तेरी ओर हुआ, ऐसी चले जब हवा, इश्क हुआ ही हुआ, ऐसी चले जब हवा।